හෙලෝ කොහමද? වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද vlog එකෙන් මම ඔයාලා මාත් එක්ක ඩ්‍රින්කෝ එක ගන්නයි හදන්නේ. එහෙනම් අපි යමු ඩ්‍රින්කෝ. ඉතින් මේ ඔක්කොම ලෑස්ති කරගෙන අපි මේ ගෙදරින් පිටත් වෙනවා. ගෙදරින් පිටත් වෙද්දී නම් උදේ 6යි කාල විතර වුණා. ඉතින් පාන්දර යනවා කියලා කිව්වට කට්ටියම ලෑස්තිලා යද්දි 6 විතර වුණා. ඉතින් පිටත් වෙලා අපි මේ හයිවේ එකට දාලා අපි මේ කට්ටියත් එක්ක යන ගමන්. අපි මුලින්ම නතර කරේ උදේ කෑම ගන්න. අපි උදේට කන්න පරිප්පු සීනි සම්බල් වගේ ඒවා ගෙදරින්ම හදාගෙන ආවා. ඒක නිසා මගදී මේ ෂොප් එකෙන් නවත්තලා අපි පාන් ගත්තා. හරියට මේ කොහෙද කියන්න මතක නැහැ. ඒ වුණාට මෙතන පාන් හොඳයි. අපි ඉතින් මෙතනලුත් පාන් අරගෙන ඊළඟට කන්න නවත්තන තැනකින් හම්බෙමු. කට්ටිය වඩා බඩගින්න හිටපු නිසා සර්විස් ඒරියා එකක් ළඟ නවත්තලා අපි උදේ කෑම ගත්තා. එදින එක්සිට් වෙනකොටම අපිට ෆයින් එකක් හම්බුණා හයි ස්පීඩ් ආවා කියලා. ඇත්තටම කායකට තමයි මේ ෆයින් එක හම්බුනේ. ඉතින් අපිට එතෙන්දී ඒ ඔෆිසර් ගොඩාක් උපදෙස් දීලා ඒ ටිකත් ඔක්කොම අහගෙන ඉවර වෙලා ෆයින් එකක් ගෙවලා අපි එතනින් එන්න පිටත් වුණා. අපිට එතන තව පැය භාගයක් විතර වරක් වුණා. මේ ඉතින් පහුවෙන්නේ මම ගමන් යද්දි පහු කරන්න ආසම තැනක්. ඔයගොල්ලොත් එහෙමද? මේ ටික පහු කරනකොට හිතට දැනෙන පුදුම හැඟීමක්. හරිම ආස හිතෙනවා මේ සීමාව පහු කරද්දි. දන්නයි කියන්නකෝ බලන්න මේ කොහෙද කියලා දන්නවනේ. මේ තමයි අපේ ඊළඟ නැවතුම. ඉතින් කට්ටියත් එක්ක මේ නැවතුනේ තේ එකක් බිල යන්න. ඉතින් උදේම ආවුන් නිසා කටට නිදිමතයි මහන්සි නිසා අපි හිතුවා මෙතන ඉඳලා තේ එකක් බිල යනවා කියලා. මෙතන ඉන්නෝනේ තේ ෆෑන්ස්ලා. ඒ නිසා මං හිතන විදිහට මේ අපි ඉන්නේ දඟුල්ලට මෙහා. මේ වෙලාවේ තමයි ඉතින් අපි වාහන දෙකේ යද්දි සිත් වෙච්ච දේවල් කතා කරන වෙලාව. ඉතින් ඒ ඕපදූප ටිකත් මේ වෙලාවේ ඔක්කොම රටක් ගාලා කියන ගමන් ඉන්නේ. ඉතින් මේ අපි ගත්ත රස පේස්ට්‍රි ටිකයි නෙක්ස්ට් ටිකයි බීලා ඊළඟට අපි ඉතුරු ගමන යන තමයි තියෙන්නේ. තව ගමනේ භාගයකට වඩා ප්‍රමාණයක් යන තියෙනවා. අපි මේ යන ෆැමිලි ට්‍රිප් එක. ඒ කියන්නේ අපි අවුරුද්දට හැමදාම අපේ ෆැමිලි එක එකතුලා කොහේ හරිම යනවා. ඉතින් මේක ප්ලෑන් කරේ ගිය අවුරුද්දේ අන්තිම වගේ ඉඳන් අපි මේක යනවා කියලා. ඉතින් ප්ලෑන් කරලා තමයි මේ ට්‍රිප් එක මෙහෙ දාගමු කියලා මුලින් ඒ වුණාට මේ ප්ලේස් එක තේරුවාම කට්ටිය ආදිමදි කරා රස්නේ තියේ ඉන්න බැරි වෙයි අමාරු වෙයි ගිහිල්ලා. මොකද අපි මේ යන දවස්වල හොඳටම රස්නේ කාලයක්. ඒ කාලේ නිවුස් වලටත් කිව්වා ගොඩාක් අවුවයි ඒ නිසා එළියට යන්න එපා ගොඩක් කියලා. ඉතින් ඒවත් කට්ටිය මේ එහෙම තීදිත් තමයි අපි මේ ට්‍රිප් එක ආවේ. ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් උනේ නෑ අපිට. මේ ඉතින් ෆයිනලි අපි ට්‍රිප් එක යනවා ඉතින් මේ. ඔන්න අපි අපේ ප්ලේස් එකට ආවා. The Beach House. මේ තින්නේ අපේ මේ දවස් 3 නවාතැන් පොළ. ඉතින් කට්ටිය ලගේජස් එහෙම රූම් වලට දානකම් අපි ආවා මේකම් පිටිපස්සේ තියෙන බීච් එකට. එතෙන්දි මෙන්න මේ යාළුවෝ දෙන්නත් හම්බුණා. ඒගොල්ලන්ටත් පොඩ්ඩක් කතා කරලා වටපිට පොඩ්ඩක් බලලා අපි ආයි බීච් හවුස් එකට ආවා.
ඉතින් මේ වෙලාවේ අම්මලා අපිට කෑ ගහනවා මේ තනියෙන් ආව කියලා. ඒ නිසා ටටක් ගාලා අපි ආයි ඉන්න තැනට යනවා. ඉතින් එතන ලස්සනත් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම්. ඒ ප්ලේස් එකත් හරිම ලස්සන කාම් ෆැමිලි එකකට ඉන්න පුළුවන් හරිම වර්ත් ප්ලේස් එකක්. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ඩීටේල්ස් දැනගන්න ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් තියෙනවා නම් ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන් ෂෙයා කරගන්නවා. මේ තමයි අපි ඇවිල්ලා පළවෙනි දවස. අද තමයි අපි අර මං කිව්ව ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එක ගන්න දවස. අපි හැමෝම ආසාවෙන් බලන් හිටපු දවස. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන දැන් මේ යන ලෑස්ති වෙන්න යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එකට අපිට හම්බුනේ සම්බෝලයි කිරිමාළු එක්ක සුදු බත්. අපි රික්වෙස්ට් කරේ නම් ඉන්දියාව ඒ වුණාට අපිට ඔය බලා ගන්න එතන ඉන්න කෙනා කිව්වා බත් කාලා යන්න හොඳට බඩ පිරෙන්න නැත්නම් එතන දවසම ඉන්න ගියාම අමාරුයි මහන්සියි කියලා. ඒ නිසා ඊළඟ දවසට ඉන්දියාව මේ දෙන්නම් කියලා අද උදේට අපිට බත් කවලා අපිව එව්වා. හරි. එහෙනම් මේ තැන් තියෙන අපි අර තැනට යන ගමන් එන්නකෝ මේ වටපිටාව දැකලා පුරු දන්න කෙනෙක් නම් කියයි මේ කොහෙද කියලා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔව් අපි ආවේ පිජන් අයිලන්ඩ්. මේ තියෙන බීච් එක මෙතනින් එහාට යන්න ඕන අයිලන්ඩ් එකට. ඉතින් අපි මේ ආවේ ස්නෝකලින් එක්ස්පීරියන්ස් එක ගන්න. එතනින් එහාට යන්නේ බෝට් එකේ. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. එන්න අපි යමු බෝට් එක ගාවට. මේ බෝට් එකේ තමයි අපි අයිලන්ඩ් එකට යන්නේ. ඉතින් මෙන්න මේ ඉන්න අයියා තමයි අපිව එහා පැත්තට එක්කගෙන යන්නේ. ඉතින් ඒ ඔක්කොම ඉන්ට්‍රොඩක්ෂන් අපිට දෙනවා, ලයිෆ් සෙකන්ඩ්ස් දෙනවා. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. හරි පරිස්සමින් අපිව යාලා එහාට එක්කගෙන යනවා. ඒ වගේම තමයි මේ අයිලන්ඩ් එකට ඔයාලා එනවා නම් අනිවාර්යෙන් මුළු බොඩි එකම කවර් වෙන ඇඳුමක් අනිවාර්යෙන් අරගෙන එන්න. මෙහි තියෙන මේ අවුවට ඉක්මනට කළු වෙනවා. ඒ වගේම තමයි කන්න බොන්න දේවල් පොඩි ස්නැක්ස් අනම්ම නම් වතුර එහෙම අනිවාර්යෙන් අරගෙන එන්න. අයිලන්ඩ් එකට ආවට පස්සේ ඔයාලට ඒ වගේ දේවල් ගන්න මෙහි තැනක් නැහැ. අපිට අයිලන්ඩ් එකට එන නම් එච්චර ලොකු වෙලාවක් ගියේ නෑ. පේනවනේ ස්පීඩ් එක. අපි එච්චර වේගෙන් අයිලන්ඩ් එකට ආවා. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ. එයාලා අපේ පරිස්සමට අයිලන්ඩ් එකට එක්කගෙන එනවා. ඔය ඈත පේන්නේ පිජන් අයිලන්ඩ් එක. දැන් අපි ඉන්න අයිලන්ඩ් එකේ. බලන්නකෝ මේ වතුර වල තියෙන පැහැදිලිකම. හරිම ලස්සනයි. මෙහෙම දකිද්දී නම් ආසයි හිතෙනවා. ආයෙ මේ vlog එක edit කරද්දිත් මට හිතෙනවා අනේ ආයෙමත් යන්න තිබ්බනම් කියලා. හරි මෙතෙන්ට එන්න නම් පොඩි charges වගේක් ඔයගොල්ලෝ pay කරන්න ඕනි. ඉතින් ඒ ගැන විස්තර ඔයගොල්ලන්ට ඕනි නම් මම කියන්නම්. ඉතින් කමෙන්ට් එකක් දාන්න මොනවද ඔයගොල්ලන්ට දැනගන්න ඕනි කියලා. ඔයාලා මේ අයිලන්ඩ් එකට ආවොත් ඔයාලට ගයිඩ් කෙනෙක් ගන්න ඕනි. එයා අපිට කියලා දෙනවා මොනවද කොහොමද කරන්න ඕනි සහ මේ දේවල් කොහොමද හරියට දාගන්නේ කියලා. ඉතින් මේ ස්නෝකලින් සෙට් එකයි මේ ලයිෆ් ජැකට්ස් එහෙම ඔයාලට එතනින් තමයි ගන්න වෙන්නේ. ඉතින් මෙයා අපිව ටෙස්ටිං රවුන්ඩ් එකක් ගෙන ගිහිල්ලා එයා අපිට මුලින් පෙන්නනවා පරිස්සමට කොහොමද මේ ස්නෝකලින් කරන්න කියලා. ඔයත් ඉතින් මං වගේ ස්විමින් වලට බය ස්විමින් කරන්න දන්නේ නැති කෙනෙක් නම් බය වෙන්න එපා කිසි දෙයකට. එහෙම අයටත් මේක කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙමයි කියලා බය හිටියොත් මේක නම් අපරාධ මිස් කරගන්න එක්ස්පීරියන්ස් එකක් ඔයා. මාත් මුලින් බය වුණා. ඒ වුණාට පස්සේ පුරුදු වුණාන් පස්සේ ඒක ගානක් නෑ. ඒ නිසා අනිවාර්යයෙන් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් මෙතන මේ හිටපු ගයිඩ් අපිට මේ වීඩියෝස් ටිකක් අරන් දුන්න වෝටර්ප්‍රූෆ් මේ කවර් එකක් අපේ ෆෝන් එකට දාලා මේ ඉතින් එයා කැප්චර් කරගත්ත ඒවා අපිට ඉතින් පළවෙනි පාර
අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එකකින් හින්දා අපිට වීඩියෝ ගන්න තරම් එකපාරට මේ තිබුණ නැහැ මූඩ් එකක්. මොකද අපි බයයිනේ. ඒ වුණාට මෙයා අපිව මුහුදේ ඇතුළට එක්කගෙන ගිහලා මේ වගේ ලස්සන මෝරු, එතකොට ලස්සන මාළු වගේම කැස්බෑ වගේ දේවල් අපිට බලන්න හම්බ වුණා. ඉතින් ඒක හරිම ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි මුළු දවසම ගෙවුනේ පිජානා අයිලන්ඩ් එකේ. ඉතින් කට්ටිය මහන්සි වෙලා අපි ආවා අපි ආයිමත් ඉන්න තැනට. ඉතින් එතෙන්ට ඇවිල්ලා බලන්නකෝ අපේ ගර්ල් කෙනෙක්ට සර්ප්‍රයිස් එකක් හම්බ වුණා. එයාගේ බර්ත්ඩේ එක. ඉතින් අපි එයාගේ බර්ත්ඩේ එකත් මේ ගමම්ම සෙලිබ්‍රේට් කරා. පංචංගගේ බර්ත්ඩේ එකෙන් පස්සේ අපි ආවා අපි ඉන්න තැන පිටිපස්සේ තියෙන බීච් එකට. එතෙන්ට ආවේ නම් අපි ටිකක් ඇවිදලා යනවා කියලා. ඒ වුණාට එතන කරුවල නිසා අපිට හිතුණා මෙන්න මේ වගේ ගිනි මැලයක් මෙතන ගහන්න ඕනි කියලා. ඉතින් වටේ තියෙන දේවල් එකතු කරලා මෙන්න මේ විදිහට ලස්සන ගිනි මැලයකුත් හදාගන්නට පත්තුත් දුන්නා. ඉතින් අපි මෙතනට ගොඩාක් වෙලා ඉඳලා සින්දු කියලා එහෙම අපි ආයේ ඉන්න තැනට ආවා. මේ vlog එකේ part 2 ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙන්. අදට මේ vlog එකෙන් මම නවතින්නයි යන්නේ. එහෙනම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලවට thank you. එන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. bye bye.